ආයුබෝවන් මම ජනාධිපති ලෙස රට බාරගත්තේ අපිට ණය ගෙවන්නට බැරුව බංකොලොත්භාවය ප්‍රකාශ කරපු අවස්ථාවේදී මගේ මූලික අරමුණ වුණේ ඒ අවස්ථාවේදී අපිට යලිත් ණය තිරසරභාවය ඇති කළා ඒ බංකොලොත් භාවය ඉවත් කරගන්නට. ඒ සඳහා මේ අවුරුදු දෙකේදී IMF සංවිධානයත් අපිට ණය දීලා තිබුණු රටවල් 18ත් පුද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කළා අපි ගිවිසුමකට ආවා. ඒ අනුව අපි ණය තිරසරභාවය ඇති කරන එකටත් ඒ නිසා අපෙන් බංකොලොත්භාවය ඉවත් කිරීම පිළිබඳත් එකඟත්වයක් තිබුණා. මේ සියල්ලම අවසන් කළා පුද්ගලික බැඳුම්කරුවන්ගේ අනුමැතිය ලැබුණේ විශේෂයෙන්ම මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ පළවෙනි සතියේ. දැන් මේවා ක්‍රියාත්මක කරාම විශේෂයෙන්ම විදේශ බැංකු එක්ක අපිට ගනුදෙනු කරන්න පුළුවන් විදේශ ආධාර ලැබෙනවා. අපේ ණය තිරසරභාවය නිසා දැන් බංකොලොත්භාවය අවසන් වෙලා තියෙන්නේ. මේ වැඩ කටයුතු කරන අවස්ථාවේදී ගිය පාර්ලිමේන්තුව සමග මම ක්‍රියා කරා. ඒ නිසා ඒ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු සියලු දෙනාටම මම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ පාර්ලිමේන්තුව සමග වැඩ කටයුතු කරපු මගේ නිලධාරි මණ්ඩලයටත් මම ඒ වගේම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. දැන් අපිට තියෙන්නේ ඒ තිරසර භාවය පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කරන එකයි. වර්තමාන ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ පිළිබඳ සංශෝධන ඇති කරන බවට වාර්තා කර තිබෙනවා. එහෙනම් ඒ සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම. මේ සඳහා මේ රටේ රාජ්‍ය මූල්‍ය බලය තියෙන්නේ අපේ පාර්ලිමේන්තුවට. එහෙනම් මේක අලුත් පාර්ලිමේන්තුවේ වගකීමක්. එහෙනම් ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නම් තිරසර භාවය ඇති කරගන්නට අපිට ඉලක්ක කීපයක් තිබෙනවා. පළමුවෙන්ම 2028 වර්ෂයේ ඉඳන් අපි ආපහු ණය ගෙවන්නට තිබෙනවා. 2027 වර්ෂය වෙනකොට විශේෂයෙන්ම අපේ රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 15%ක් විය යුතුයි. දැන් එය 12%යි. එහෙනම් හැම වර්ෂයෙම අඩු ගානේ 1%කින් ඒ වර්ධනය උවමනයි. මූලික වශයෙන් මේ අවුරුද්ද අවසන් වෙනකොට අපිට 2019 තිබුණ දළදේශීය නිෂ්පාදනය යලිත් ලබා ගන්නට පුළුවන්. ඒ එක්කම අපේ විදේශ විනිමය සංචතිය අපි වැඩි කරන්නට තියෙනවා. ඒ විදේශ විනිමය සංචතිය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 12ත් 14ත් අතර තිබෙන්න උවමනයි. එහෙනම් මේ ඉලක්ක සපුරාලීමෙන් පසුව තමයි අපිට ණය ගෙවන්නට තිබෙන්නේ. ඉතින් මේ කාල සීමාවේ මේ වැඩ කටයුතු අපි කරන්න ඕනේ. ඒ සඳහා ශීඝ්‍ර සංවර්ධනයක් අපි ඇති කරන්න ඕනේ. මේ වැඩසටහනේ තවත් වැදගත් කාරණයක් තමයි දූෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කරන්නට. එහෙනම් මේ සියල්ල පිළිබඳ වගකීම පාර්ලිමේන්තුවට තිබෙන්නේ. මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන්නේ නැහැ. කෙසේ හෝ මේ පාර්ලිමේන්තුවේ වගකීම් ඉෂ්ට කරන්න නම් ගිය පාර්ලිමේන්තුවේ අත්දැකීම් අපි නවත්තන්නට උවමනයි. ගිය පාර්ලිමේන්තුවේදී කවුරුවත් මේ වගකීම් බාර ගන්නට සූදානම් වුණේ නැහැ. මම ඇවිල්ලා පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രിවරු පොහොට්ටුවෙත් එක්සත් ජාතික පක්ෂෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එකතු කරගෙන තමයි මේ ආණ්ඩුව හදලා වැඩ කටයුතු කරේ. මෙහෙම සිද්ධියක් ඊළඟ සැරේ වෙන එක අපි නවත්තන්න ඕනේ. විශේෂයෙන්ම එන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් තුනක් තිබෙනවා. ඒ කණ්ඩායම් තුනෙන් එකක් ගැන මම ප්‍රකාශ කරන්න උවමනයි. මම ජනාධිපතිවෙන් ඉදිරිපත් වුණේ ගෑස් සිලින්ඩරය යටතේ. පොහොට්ටුවෙත් එක්සත් ජාතික පක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානෙත් ඒ වගේම තවත් සියලු කණ්ඩායම් එකට එකතු වෙලා මට සහයෝගය දුන්නා.
මගේ නායකත්වයේ යටතේ මේ අය වැඩ කටයුතු කරා. දැන් ඒ සියලු දෙනාම එකට එකතු වෙලා තියෙන්නේ. මේ മന്ത്രിවරුන්ගෙන් කොටසක් ඒ වගේම මං එක්ක වැඩ කටයුතු කරපු මගේ කාර්යාලයට හිටපු එක්සත් ජාතික පක්ෂයේ පත්තුන නිලධාරීන් මහතුරු කොටසකුත් එකට එකතු වෙලා මේ ඡන්දෙට ඉදිරිපත් වෙනවා. එයා ඉදිරිපත් වෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාර්ගයෙන්. මගේ නායකත්වයේ යටතේ ඒ අය මේ ඡන්ද වැඩ කටයුතු කරන්නට යනවා. මේ සියලු දෙනාටම ඒ පළපුරුද්ද තිබෙනවා. ඒ අය වැඩ කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු 2ක් මම එක්ක වැඩ කටයුතු කරපු අය මේ රටේ මේ ආර්ථික අර්බුදය ගැන ප්‍රශ්න ඇති වුණොත් ආර්ථිකය ගැන ප්‍රශ්න ඇති වුණොත් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න විශේෂයෙන්ම ඒ අයට ඒ පළපුරුද්ද තිබෙන නිසා මේ අය පාර්ලිමේන්තුවේ ඉන්න උවමනයි. විපක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂයේ හිටියත් මේ පළපුරුද්ද නැතුව පාර්ලිමේන්තුව ගෙනියන්නත් බෑ. අපි ඉලක්ක ලබා ගන්න එකටත් අසාර්ථක වෙනවා. ඒ නිසා මං සියලු දෙනාගේම විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු කරපු අයත් ඒ වගේම අපිට සහයෝග දුන්නේ පොහොට්ටුවේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් නව සන්ධානයේත් අනික් පක්ෂව සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා මේ කණ්ඩායමට මේ පක්ෂයට මේ අපේක්ෂකයන්ට තමන්ගේ ඡන්දේ ලබලා දෙන්න කියලා. ඒ වගේම මීට පෙර ඡන්දේ නොදුන්න අයගෙන් මම ඉල්ලීමක් කරනවා. අද රටේ තියෙන මේ ආර්ථික ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න නම් මේ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඒ නිසා ඒ අයට ඡන්දේ දෙන්න කියලා. ස්තුතියි.